රයිට් ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අරන් ආලා තියෙනවා නායට පස්සේ කොහොමද අපේ නාය මිරිස් වගාව කියලා ඇත්තටම වාසනාවකට වගේ අපිට මේ පැත්තට කිසිම හානියක් වුණේ නැහැ. ඉතින් ඒ නිසා අපිට නාය මිරිස් වගාව ඇත්තටම කරගෙන යන්න පුළුවන් වුණා. ඉතින් බදුල්ල ඔයගොල්ලෝ දන්නා ගොඩක් නායයන් වලට නායයන් බහුල වුණා පහුගිය කාලෙම. ඉතින් මම මේ වීඩියෝ එක කරන 2026යි අද ඇවිල්ලා 6 වෙනිදා. ඉතින් කොහොම හරි ඉතින් මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ දැන් මේ අපේ නාය මිරිස් වගාව ඇතර කරල් අල්ලලා මල් අල්ලලා ගස් ටික හොඳටම තියෙනවා. ඉතින් අපි අර කරගෙන ආපු වැඩ ටික එහෙම කරගෙන ආවා. ඉතින් ලොකුවට බෙහෙත් ස්ප්‍රේ කරෙත් නෑ අපි මේවට. ඇත්තටම ඒ ක්‍රමානුකූලව ඒ කියන්නේ දවස් 8න් 10න් එහෙම මේ බෙහෙත් දාලත් නෑ මේවට. දවස් 8න් 10න් පොහොර දාලත් නෑ. හැබැයි ගස් ටික වර්ධනය අඩු කරගන්න නැතුව ඒ වගේම ගස් ටික කොඩ රෝගය එහෙම නැත්නම් දිලීර රෝග වලට භාජනය නොවන විදිහට අපි මේ වැඩේ ලස්සනට කරන් යන දෙන හේතුව තමයි රසායනික පොහොර රසායනික බෙහෙත් රසායනික භාවිතා කරනවා කියලා රසායනික වලින්ම මේක හදනව නෙවෙයි. අපි ඒ ගහට අවශ්‍ය පෝෂක කොටස් ඒ අවශ්‍ය ප්‍රමාණයට දැන් අපි හිතමුකෝ උදාහරණයක් විදිහට අපිට මොන හරි කෑමක් ගන්නවා නම් ඒ කෑම අධික ලෙස ගත්තොත් අපිට ඇඟට අමාරු වෙන්නේ. මෙන්න ඒ වගේ තමයි මේ ගස් වලටත්. එහෙම වුණාම තමයි මෙන්න මේ වාර බලම්පලා මේ ගහේම ඇත්තටම කොඩ රෝගය ඇවිල්ලා තිබුණා. දැන් ඒක අපි සීරිසිය මඩු කරගෙන තියෙනවා. අනිත් ගස් වල කිසිම ගැටලුවක් නැහැ. දැන් මේ ගස් වල ගොඩක් ඒ වගේ වලට පේනවා. යටින් බැලුවොත් කරල් ඇවිල්ලා ලස්සනටම හොඳට කරල් ඇවිල්ලා පිරිපුන් කරල් මල් දැන් මේ වගේ අල්ලලා ඉතින් මෙන්න මේ ගහෙත් හොඳට පේනවා. මේ හොඳට පුෂ්ටිමත් කරල් ඇවිල්ලා තියෙනවා. තාම මේවා පිරිපුන් කරල් වෙලා යනවා. මොකද හේතුව මේ තාම මේවා මේ හැදෙන අවදි පළවෙනි අදීරේ තමයි තියෙන්නේ. තාම මේ හරියටම කිලෝ එකක්වත් අපි තාම නැස්සන නෙල්ලා නැහැ ඇත්තටම. කොහොම හරි ඔයාලට බලන්න මේ පළවෙනිම ආපු කරල් කීපේ. දැන් ඒවා හොඳට ලස්සනට තියෙනවා. ඉතින් අපිට ඇත්තට මේ බදුල් ප්‍රදේශයේ මේවට වතුර ලොකුවට දාන්න උවමනාවකුත් නැහැ. මොකද හේතුව මේ වර්ෂාපතනය ඇත්තටම ලැබෙන මේ දවස් ටිකෙන් ගොඩක් දුරට වැස්ස. ඉතින් ඔයාලට පේනවා මගේ උසරත් වඩා මිනිස්කස් උසට ගිහින් තියෙන්නේ. ඉතින් අපි නූල් දාලා තියෙනවා මේකට ගස් වලට. ඔයගොල්ලන්ට පේනවා. හැම ගහකටම නූලක් දාගෙන තියෙනවා. ඉතින් මේක සම්පූර්ණම සාර්ථක වගාවක් කියලා කියන්න පුළුවන් මේ වෙලාවේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ වගාවක් කරන්න. මොකද අපි මේ වගාව කරන පළවෙනි වීඩියෝස් ටික අපි කරන් ආවා. දැන් අද මම කරන්නේ දැන් සාමාන්‍යයෙන් නාය මිරිස් ගහකට ඕන ප්‍රධාන පෝෂක කොටස් තමයි දැන් මේ වෙලාවේ මල් පිපෙන අවධිය. එතකොට දැන් උඩට පේන මල් පිපිලා මකරල් හැවිල්ලා දැන් මේ මල් පිපෙන වෙලාවේ අපි මේවට කැල්සියම් අධික පොහොර තමයි පාවිච්චි කරන්නේ. කැල්සියම් තව ඒ වගේ මේ අවශ්‍ය පොහොරක්. ඉතින් මම අද මේ පොහොර එක පාවිච්චි කරනවා. මේක ඇවිල්ලා නොවටෙක් ක්ලාසික් කියන පොහොර එක. නොවටෙක් මේක ඔයාලට පැහැදිලිව නම නම් පේන්නේ නැතුව මේක මේ පැත්තේ වල බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ නොවටෙක් ක්ලාසික් කියන පොහොර එක. මේකෙන් මම අද දාගෙන යනවා මේ විදිහට ගහකට මෙන්න මේ වගේ කැට ප්‍රමාණයක් වැටෙන විදිහට මේ හැම ගහකටම මම දාගෙන දින්නේ. ඔන්න පේනවා. ඉතින් මේවල කැල්සියම් අධික පොහොරක් තමයි මේවට පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මම මේ පොහොර එක පාවිච්චි කරන්නේ. ඉතින් මම මේ වෙන මෙතෙන්ට එනකම් මම උඩට දාගෙන යන තියෙන පොහොර දැන් ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මේ විදිහට පොහොර එක ඔයාලට මේ විදිහට වීඩියෝ එකක් ගත්තේ. පොහොර එක පෙන්වන්න ඕන නිසා. ඉතින් පොහොර දාන්නේ කොහොමද කියලා. මොකද මේකේ මුල් අදීරේ ඉඳන්ම අපි පොහොර දාන එක එහෙම නැත්නම් බෙහෙත් දාන එක ඔයාලට කරන්න බැරිනේ. ඉතින් මම පොඩ්ඩක් පෙන්වන්නම් කොහොමද පොහොර එක දාන්නේ කියලා. මෙන්න මේ විදිහට පොහොර මේ වගේ ප්‍රමාණයක් අරගෙන ගස් දෙකක් අපි මේ පොට් එකේ දාලා තියෙනවා. මේ වගේ අතට අහුවෙන ප්‍රමාණයක් මේ වගේ අරගෙන මේ විදිහට සමානව ඉහ ගන්න තමයි තියෙන්නේ.
දොරකින් වැටෙන විදිහට තව වැටෙන්නේ නැත්නම් තියෙනවා පොඩ්ඩක් ටිකක් දාන්න පුළුවන්. මේක දම් කැටයක. මේක දැන් මේ වෙලාවේ අපි මේ පොහොරක පාවිච්චි කරලා ඊට පස්සේ අපි දියර පොහොර තමයි මේකට ස්ප්‍රේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. හේතුව තමයි පත්‍ර මගින් දෙනකොට ඉක්මනට මේක උරා ගන්නවා. ඒත් තියෙන ප්‍රධාන ගැටලුව තමයි මේ දවස්වල තියෙන වර්ෂාපතනේ. ඉතින් ඒ නිසා අපිට ඒක නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා කොහොම හරි ගමන්න. අවසානයේදී මේ වගේ සාර්ථක වගාවක් ඉතින් දැන් තව සතියක් දෙකක් ඇද්දි අපිට සාර්ථක මේකේ අස්වැන්නක් නෙලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ගහකින් කිලෝ එකක් කඩා ගන්න ටාගට් එකට තමයි අපි යන්නේ. ඉතින් ගහකින් කිලෝ එකක් කඩා ගත්තොත් අපිට ඉතින් 500ක් තියෙනවා. ටාගට් එක කිලෝ එකක් වුණත් ග්‍රෑම් 500ක් වුණත් අපිට හොඳ ඵලදාවට යන්න පුළුවන්. මොකද හේතුව මේ වෙලාවේ නයි මිනිස්සු මාකට් වැලියු එක සාමාන්‍යයෙන් රුපියල් 2000 වගේ යනවා මේ අපේ ඒරියාව වල. ඉතින් ඒක පැත්තෙන් පැත්තට වෙනස් වෙන්න පුළුවන්. කොහොමද අපේ ඒරියාව වල 2000ක විතර යනවා. ඊළඟට අපි බෙල් පෙපර් වගාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. වලට පේනවා පොඩි බෙල් පෙපර් පැල කීපයකුත් අපි මෙන්න මෙතන දාලා තිනවා එක්ස්පෙරිමන්ට් එකක් විදියට. දැන් මේ තියෙන්නේ පැල කීපයක් අපි දාලා තිනවා. මේවත් එක්කම හදාගෙන යනවා. ඉතින් බලමු ඉස්සරහට බෙල් පෙපර් වගාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද බෙල් පෙපර් කිලෝ එකක් මේ විදි මාකට් ප්‍රයිස් එක රුපියල් 4000කට වගේ කිට්ටු වෙන්න යනවා. ඒ වගේම ඕගොල්ලන්ට පේනවා නම් එහා පැත්තේ තව ටනල් එකක් අපි කරලා දෙනවා. ඒකේ ඔයගොල්ලන්ට හරියට පේන්නේ නැතුව ඇති ටිකක් මේ ටනල් එකකින් එහා පැත්ත කරලා දෙන පොඩි ටනල් එකක් මේකට සාරි දාලා පොඩි මේක ඇත්තටම පොඩියටම තමයි කරලා තියෙන්නේ. කොහොම හරි මේක අපි කරන්න යන වැඩ ටික ඔයගොල්ලන්ට පෙන්වන්නම්. ඉතින් පහළ බැලුවොත් තනිකර මේදුම ඔයගොල්ලන්ට පේනවා මේදුමේ මුළු ඒරියා එකම වැහිලා තියෙනවා. දැන් උඩ බැලුවත් මේ ටනල් එක මෙතන උඩ බැලුවත් තනිකරම මේදුමින් බර වෙච්ච අහසක් තියෙන මේ වෙලාවෙත් පිණි එක දෙක වැටෙනවා. කියන්නේ වර්ෂාව ඇත්තටම හොඳටම වැටෙන කාලයක්. ඒ වගේම මම ඔයාලට තව දෙයක් පෙන්වන්නම්. අපි මේ ගස් කප්පාදු කරගෙන ඉතින් දැන් ඔයාලට පේනවා මේ කොළ ටික ඇත්තටම අපිට අයින් කරගන්න බැරි වුණා. මේ ටික අයින් කරගන්න ඕනේ මොකද එහෙම නැත්නම් දිලීරෙන්න පුළුවන් පොඩි එහෙම ටිකක් තියෙනවා. කොහොම හරි අපි නයිමිස් ගහේ මෙන්න මේ වගේ පළවෙනි දෙබෙලේ ඉඳගෙන මෙතනින් පහළ තියෙන කොටස් කොළ ටික සියලුම කොළ ටික ඉවත් කරගෙන තියෙනවා මේ වෙලාවේ. හැම ගහකම මෙන්න මේ දෙබෙලේ ඉඳන් පහළට තියෙන කොළ ටික ඔක්කොම ඉවත් කරගෙන තියෙනවා. ඒකට හේතුව තමයි මේ ගහ රිලැක්ස් කරගන්න ඕනේ. මේ ගහේ යට ගොඩක් දුරට යට තමයි කුඩිත්තා එහෙම නැත්නම් ඔය කොළ කොඩ කරන්න කුඩිත්තා පැලමැක්කා එතකොට තව කොඩ එකකින් දෙකක් තියෙනවා. උඩට කොලා කුලන එක පහළට කොලා කුලන එක. ඉතින් මේ ඉතින් කොළ අකුලන එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කොළ කොඩ වෙනවා දැකලා ඇති. කොළ උඩට අකුලන කොඩ රෝගයකුත් තියෙනවා. වගේම කොළ යට පැත්තට අකුලන කොඩ රෝගයකුත් තියෙනවා. මේ කොළ දැන් මේ අපි මේ ගහේ යට තියෙන මේ සම්පූර්ණ කොළ ටික ඉවත් කරායින් පස්සේ ගොඩක් දුරට මෙතනින් පහළට අවුව වැටෙනවා ටිකක් අඩුයි. අවු රශ්මිය වගේම අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරනවා ගොඩක් පහළ කොළ වල අඩුයි. හේතුව තමයි ඉරේලිය වැඩි වැටෙන්නේ නැහැ. ඉතින් ඒ හේතුව නිසා ඒ කියන්නේ මේ සත්තුන්ට ගොඩක් මේ යට කොළ වල රැඳෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඒ කියන්නේ මේ යට කොළ වල සත්තුන්ට හිතකර පරිසරයක් තියෙනවා ජීවත් වෙන්න උඩ කොළ වලට වඩා. ඉතින් ඒ නිසා ගොඩක් ලෙඩ රෝග හැදෙන්නේ මෙන්න මේ යට තියෙන මේ සාමාන්‍ය කොළ ටිකට. එතකොට දැන් අපි මේරේ කිල්ලේ ඉඳන් කොළ ටික ඉවත් කරගෙන තියෙනවා පහළට. ඒ වගේ මේරේ කිල්ලේ ඉඳගෙනත් කොළ ටික පහළට ඉවත් කරලා තියෙනවා. මේ අතු දෙකක් අපි මේන්ටේන් කරන්නේ මේරේ කිල්ලේ ඉඳන් පහළට කොළ ටික ඉවත් කරලා තියෙනවා. ඒකේ ප්‍රධානම අරමුණ තමයි අර සත්තු එහෙම නැත්නම් කොළ වීමේ රෝග වලට වාජනය වීම වැළැක්වීම. එතකොට අර මේ වගේ උඩ කොළ වල ගොඩක් දුරට කොළ රෝග හැදෙනවා. ගොඩාක් ලොකුවට ව්‍යාප්ත වෙනුත් හැදෙනවා. දැන් ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න බලන්න මේ ගස්වල නම් කොළ රෝගයක් දැකලවත් නැහැ මේ ගහකට. ඒ කියන්නේ අපි මේක හරියට මේන්ටේන් කරලා තිනවා. හරි මොකද මේ නයි මිරිස් එහෙම නැත්නම් මාළු මිරිස් එහෙම නැත්නම් බෙල් පෙපර් ඕනම වගේ මිරිස් වර්ග කරනකොට අපි ලෙඩේ එන්නකම් බලන් ඉන්න හොඳ නැහැ. ප්‍රධානම කාරණේ තමයි ලෙඩ එන්න කලින් අපි ඒ රටාවට මේක මේන්ටේන් කරන් යන්න ඕනේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපිට හිතනවා නම් දැන් දවස් 10ක් 12ක් විතර ගියාම අපි
කොඩ බෙහෙත් එකක් ස්ප්‍රේ කරනවා. මහ ලොකු දැන් අපි හිතන්නකො සාමාන්‍යයෙන් අපි මේ වගේ ගස් 500ක් හිටවුවොත් අපිට යන්නේ 1 ලීටර දවසේ ටැංකියක් විතර. ඉතින් ලොකු වියදමක් යන්නේ නැහනේ. මොකද සාමාන්‍ය කොඩ බෙහෙත් කොඩ වලට ගහන බෙහෙත් එකක් ඔය දැන් ඕගොල්ලෝ දන්නවා ඇබැමැක්ටින් තියෙනවා. එතකොට මම වැරකටෝ කියලා එකක් ගහනවා. එතකොට ඊට කලින් තව බෙහෙත් වර්ග කීපයක් ගෑවා. දැන් ඒ බෙහෙත් ගැන ඔයගොල්ලෝට ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න මම බෙහෙත් පොහොර විස්තරය සම්පූර්ණ ඔයගොල්ලෝ වෙන වීඩියෝ එකක් අරන් එන්නම්. මොකද මේ විදිහට මේන්ටේන් කරන් ඇවිල්ලා තමයි අපි මේක හරියටම කරගෙන තියෙන්නේ. මොකද එහෙම කරේ නැති වුණා නම් අපිට මේ විදිහට සාර්ථකව වගා කරගන්න මොකද හේතුව මේ ගහකට කොඩ ඇල්ලුවොත් කොඩ රෝගය ආවොත් මේක ආයෙ ඉවත් කරගන්න හරි අමාරුයි. ඒ නිසා එක ගහක එක කොළයක් දෙකක් එහෙම කොඩ රෝග වලට භාජනය වෙන කියලා දැනුනොත් ඒ මොහොතේම අපි ක්‍රියාත්මක වෙලා අපි ඉක්මනටම ඒ ගස් වලට අවශ්‍ය ප්‍රතිකාරය දිය යුතුයි. ඉතින් ඕක තමයි මේ අපේ වගාවේ රහස. අපි ප්‍රතිකාර කරා ඉක්මනටම. ඒ කියන්නේ ලෙඩක් දුටු සැනින් අපි ඒකට ප්‍රතිකාර කරා. ඒ වගේම ඉදිරියට ලෙඩ එයි කියලා බලාපොරොත්තුෙන් අපි මේකට බෙහෙත් ස්ප්‍රේ එක කරගෙන ගියා. එතකොට මේ සම්පූර්ණ බෙහෙත් වලින් නෙවෙයි සමහර මාසෙට එක බෙහෙත් නුරයක් විතර තමයි පාවිච්චි කරේ. හැබැයි අපි ඒක හරියටම කරා. ඒ හරි මාත්‍රාවට ඒක දාලා ඒක හොඳට දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා කොළ කොඩ කරන මැස්සෝ ටික ඉන්නේ මෙන්න මේ කොළ යටිපැත්තේ. ඉතින් අපි හොඳ ස්ප්‍රේ ටැංක් එකකින් කොළ යටිපැත්ත හොඳට තෙමෙන ආකාරයට ඒ ස්ප්‍රේ කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේකට අර ලෙඩ රෝග එන එක ගොඩාක් අඩු වුණා. හරි එහෙම අපි දැන් මේන්ටේන් කරගෙන දැන් දවස් 3-4කට කලින් අපි මේකට කොඩ රෝගෙට බෙහෙත් එකක් ස්ප්‍රේ කරලා තියෙන්නේ මේ. ඉතින් ඒ නිසා බෙහෙත් දැන් කොඩ රෝගේ පොඩියට හරි අපිට පේන්නේ නැතුව සති දෙකේ මොකද අපිට මේ කොඩ රෝගේට එන සත්තු අපිට පේන්නේ නැහැ. හැට පේන සත්තු නෙවෙයි. ඉතින් මේ කොළ ඇසේ ඉන්නවා. ඉතින් එහෙම හැදිලා තිබුණා නම් ඒ සත්තු ටික එතනින්ම ඒ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා විනාශ වෙලා යනවා. ඊට පස්සේ දිලීර එකක් අපි තව සතියක් විතර ගියාට පස්සේ දිලීරෙකුත් මේකට ස්ප්‍රේ කරනවා. ඒත් දිලීර රෝගයක් එන්න තිබුණා නම් ඒ දිලීර රෝගය එතනින් ඒ එන්න එක අඩු වෙලා තියෙනවා. ඉතින් ওই විදිහට අපි මේ වැඩ ටික කරගෙන තියෙන. දැන් අපි මේකට කැල්සිනේට් අධික පොහොරක් පාවිච්චි කරනවා. දැන් මේ උගුලට පේනවා මේ හැම ගහකටම අපි පොහොර දාලා තියෙන්නේ මේ වෙලාවේ. ඒ කියන්නේ පොහොර ගහකට දෙද්දි මේක අපිට දියර පොහොරක් විදිහට අපිට වෙන්චුරි සිස්ටම් එක හරහා මෙතන තියෙන වෙන්චුරිය හරහා අපිට එවන්න පුළුවන්. හැබැයි අපි එහෙම කරන්නේ නැහැ. මොකද හේතුව මේ වෙලාවේ මේකට වතුර වැටිලා වැඩි. තෙතමනේ ගොඩාක් වැඩි. ඉතින් ඒ නිසා තවත් අපි මේක වතුර හරහාම කරොත් එහෙම අපිට ඇත්තටම මේක කරගන්න බැරි නෝන උගලට පේනවා ඇති මේ පේනවනේ. මම දැන් මේ කොලයක් කඩනවා. මෙතන මේ මම දැන් මේ දැක්ක එක මේක බලන්න. දැන් මේ දිලීර රෝගයක් ඉන්න ආසාදනය වෙගෙන එනවා. හේතුව තමයි වර්ෂාපතනේ වැඩි නිසා. ඔන්න දිලීර රෝගයක් දැන් එනවා. දැන් අපි මේකට අනිවාර්යෙන් දිලීර නාශක පාවිච්චි කරන්න ඕන. දැන් අපි ඉක්මන් කරලම මේකට දිලීර නාශක පාවිච්චි කරනවා. ඒ වගේ මේ හැදුන කොළ ටික කඩලා ඉවත් කරනවා. හරි. දැකපු ගමන් කොළ ටික කඩලා ඉවත් කරනවා. මම දැන් තමයි ඒක දැක්ක මේ වීඩියෝ කරන අතරතුර. ඉතින් ওই විදිහට තමයි අපි මේක මේන්ටේන් කරන් යන්නේ. හරි. පරිසරයටත් හානි නොකරගෙන අපි මේ වැඩේ ලස්සනට කරන් යනවා. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ සාර්ථකව කරන් යන්න. මේකට ලොකු වේදමක් ගෙන ඕගොල්ලන්ට කලින් වීඩියෝස් බලුවා නම් මේකට ගියේ වේදම කොහොමද? අපි මේක මේ ඉරිගේෂන් සිස්ටම් හදාගත්තේ කොහොමද? සම්පූර්ණ වීඩියෝස් ටික අපේ YouTube channel එකේ තියෙනවා. ඇග්‍රි හෝම් කියන එක. ඉතින් ඔයගොල්ලෝ ඒකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම අවසාන වශයෙන් කියන්න දෙය තමයි පොහොර යොදනකොටත් පොහොර අධික ලෙස යොදන්නත් හොඳ නැහැ. පොහොර අඩුවෙන් යොදන්නත් හොඳ නැහැ. හැම දෙයකම ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එක අනුව පොහොර දුන්නොත් තමයි අපිට දැන් සාමාන්‍යයෙන් ගහකට පොහොර දෙනවා කියලා කිලෝ එකක් ගහකට දෙනවට වඩා එහෙම නැත්නම් ග්‍රෑම් 100ක් ග්‍රෑම් 50ක් එකපාර ගහකට දීලා වෙලා අපිට මේක ඉක්මනට මේ ගස් වර්ධනය කරගන්න ඕන කියලා එහෙම දෙනවට වඩා අපිට ටික ටික පොහොර දෙන්න පුළුවන් නම් මේ විදිහට අපිට සාර්ථකව ගස් ටික ගන්න පුළුවන්. ඒ වගේම දැන් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්න තමයි ඉක්මනට කරල් ගන්න ඕන කියලා අපි වැඩි පුරුම පොහොර ප්‍රමාණයක් දෙන්න ගියොත් එහෙම අපිට මේ වැඩේ හරියට කරගන්න බැරි වෙනවා. එතකොට තමයි කොඩ රෝග, දිලීර රෝග, එහෙම නැත්නම් අපිට හිතා ගන්න බැරි රෝග, හිටුමැරීම රෝග මේ වගේ ගොඩාක් දේවල් එන්න පුළුවන්. පොහොර වැඩි වුණාමත් මේ නයි මිරිස් වගාවකට එහෙම නැත්නම් ඕනම මිරිස් වගාවකට මේක බිම හිටවනට වඩා ටනල් එකක් ඇතුළු කරපුම ඇත්තටම අර කෘමි හානි අඩු නිසා තමයි අපි මෙහෙම කරලා තියෙන්නේ. එතකොට ඇත්තටම අපිට දැන් තේරෙනවා මං ඕපන් ඒරියාස් වල ඕන තරම් වගා කරලා තියෙනවා. මිරිස් පොඩියට කරලා තියෙනවා. හැබැයි
මේ වගේ අපි මට සාර්ථක කරගන්න බැරිනවා කිසිම වගාවක්. මොකද හේතුව ඕපන් ඒරියාස් වල ඇත්තටම අර කෘමි හානි වගේ ඒවා එන්න පුළුවන් ප්‍රමාණය වැඩි. හැබැයි මේක ඇතුළතදී අපිට ලෙඩ රෝග ගොඩාක් අඩුවෙන් තමයි ආවේ. ඉතින් ඕක තමයි ඇත්තට මතක් කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට යම්කිසි දැනුමක් එන්න ඇති කියලා හිතනවා. අපි කරගෙන ගිය විදිහට ඔයගොල්ලන්ට කරගෙන යන්න පුළුවන්. මොන හරි දැනගන්න ඕන දෙයක් තියෙනවා. අපෙන් අදහසක් ගන්න ඕන නම් එහෙම නැත්නම් අපෙන් මොන හරි ඉගෙන ගන්න ඕන නම් ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් මේක කොහොමද කරේ කියලා. අපේ WhatsApp numbers තියෙනවා. පහලින් කතා කරලා ඒ අදහස් ගන්න පුළුවන්. ඉතින් ඕන වෙලාවක ඕනම කෙනෙකුට උදව් කරන්න සූදානම්. හේතුව තමයි තවත් කෙනෙකුට මේ වීඩියෝස් කරන කර්මන තමයි තවත් කෙනෙකුට මේ වගේ සාර්ථක වගාවක් කරගෙන මේ අමාරු කාලේ අමතර ආදායමක් හොයාගන්න ශක්තියක් වෙන්න තමයි මේ වීඩියෝස් කරන්න අපි හැම කවුරුත් මොටිවේට් කරන්න. ඒ වගේම අපි ඔයගොල්ලන්ට පුළුවන් නම් තව දෙයක් තමයි මේ වගේ ලා කොළ පාටට ගහ තියාගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ වගේ සාමාන්‍ය මේ සමහර ගස් නම් වගේ තද කොළ පාටට තියෙනවා. ඒ කියන්නේ පොහොර හොඳට මේවට අල්ලලා තිනවා. සාමාන්‍ය මේවා ලා කොළ පාට. ඒ කියන්නේ පොහොර යොදන්න ඕන කාලය ඔයගොල්ලන්ට තීරණය කරගන්න පුළුවන්. දැන් පොහොර ටිකක් මේකට දාගත්තා නම් හොඳයි කියලා. මෙන්න මේ උඩ තියෙන කොළ සාමාන්‍ය මේ වගේ ලා කොළ පාටට එනකොට ඇවිල්ලා ටිකක් මේ කොළ මේ වගේ ලොකු වෙනකොටත් මේ වගේ ලා කොළ පාට දිනනවා නම් ඔන්න මේ වෙලාවේ ගහට පොහොර ටිකක් අවශ්‍ය වෙලා තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම එතකොට පොහොර දැම්මට පස්සේ මේ වගේ තද කොළ පාට වෙන්න ඕන. තද කොළ පාට වුණාට පස්සේ ඒ තද කොළ පාටක ලාවට ඇරීගෙනකොට තමයි නැවත අපි පොහොර එකක් පාවිච්චි කරන්න තියෙනවනේ හොඳයි. මොකද මේක දවස් 10න් 10ට පොහොර දාන්න ඕන කියලා පොහොරම දාගෙන යන්න ඕමනාවක් නැහැ. දැන් මේ ගස් වලට පොහොර ඕන නිසා තමයි මම මේ පොහොර පාවිච්චි කරන්නේ. මොකද හේතුව මේ ගස් ලා කොළ පාට නෙමෙයි. එතකොට මම කරන්නේ පොහොර මුරයක් මේකට normally දාගෙන යනවා. දැන් ඔයාලට පේන මෙතනත් මේ ලා කොළ පාට වීගෙන ඉන්නේ. එතකොට අපි දන්නවා මේකට පොහොර මුරයක් ඕන. අන්න ඒ විදිහට තමයි අපි මේක ගහේ හැසිරීම පාවිච්චි කරලා තමයි මේකට මේ හැමදේම කරගෙන යන්නේ. එහෙනම් අදට වීඩියෝ එකෙන් නවතිනවා. ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන වැඩ කරගෙන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මේක දැකලා මොටිවේට් වෙනවා. ඒක තමයි මගේ අපේ බලාපොරොත්තුව. මේ වීඩියෝ එක දැකලා මේ වගේ දෙයක් මටත් කරන්න පුළුවන් කියලා මගේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා කියලා ඔයගොල්ලන්ටත් අයිඩියා එකක් එහෙම නැත්නම් ඔයගොල්ලන්ටත් අදහසක් ආවා නම් ඔයගොල්ලෝ ක්‍රියාත්මක කරගෙන සාර්ථක වුණා නම් ඒක තමයි අපේ මේ YouTube channel එකේ වීඩියෝස් කරන එකේ බලාපොරොත්තුව. ඔයගොල්ලෝ මොටිවේට් කරලා තවත් මේ වගේ අපිට දෙයක් කරන්න පුළුවන්. අපිට තියෙන ඉඩ ප්‍රමාණයෙන් අපිට තියෙන පහසුකම් වලින් කියන දේ මතක් කරමින් අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්. මේවා කරලා තියෙන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට මේක කරනකොටම වීඩියෝස් කියලා තියෙනවා. ඒක බලන්න පුළුවන් ඔයගොල්ලෝ මේ channel එක අපි කොහොමද නිර්මාණය කරගත්තේ කියලා. හරි එහෙනම් ජය වේවා හැමෝටම.